ශ්‍රී ලංකාවේ නිර්තදිග වෙරළාසන්නයේ 1890 වර්ෂයේ පිහිටුවන ලද බාබේරින් ප්‍රදීපාගාරය බේරුවල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කේතුවක හැඩයට ගල්වලින් සාදා ඇති මෙහි උස අඩි 111කි. ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. සෑම තප්පර 20කටම වරක් සුදු පැහැති ආලෝකයක් නාවික සැතපුම් 27ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ප්‍රදීපාගාර 4න් එකකි. ශ්‍රී ලංකාවේ නිර්තදිග වෙරළෙහි 1889 ඉදිකරන ලද දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය උස අඩි 160ක් වන අතර මාතර නගරයට ආසන්නයේ පවතී. ක්‍රියාත්මක තත්ත්වයේ පවතින මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ගඩොල් වලින් සාදා ඇති සුදු පැහැති අටපට්ටම් හැඩැති මෙය සෑම තප්පර 5කටම වරක් සුදු පැහැති එළියක් නාවික සැතපුම් 28ක් පමණ දුරට විහිදුවයි. මෙය ලංකාවේ ඇති උසම ප්‍රදීපාගාරයයි. ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේ ඇති කුඩා රාවණා ගල්පරෙහි 1878 වර්ෂයේ ඉදිකරන ලද කුඩා රාවණා ප්‍රදීපාගාරය යාල නගරයට සමීපව පවතී. ක්‍රියාත්මකව පවතින මෙහි උස අඩි 125කි. ග්‍රැනයිට් පාෂාණයෙන් සාදා ඇති මෙහි කළු පැහැති විශාල පටියකි. සෑම තප්පර 10කටම වරක් ඉක්මන් සුදු පැහැති එළි දෙකක් නාවික සැතපුම් 27ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ප්‍රදීපාගාර 4න් එකකි. ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළ ආසන්න සමුද්‍රයේ ඇති මහා රාවණා ගල්පරෙහි 1873 වර්ෂයේ ඉදිකරන ලද උස අඩි 123ක් උස පළටුපාන නගරය ආසන්නයේ මහා රාවණා ප්‍රදීපාගාරය පිහිටා ඇත. ග්‍රැනයිට් පාෂාණයෙන් ඉදිකරන ලද සුදු පැහැති කුළුණකි. සෑම තප්පර 15කටම වරක් සුදු පැහැති එළියක් නාවික සැතපුම් 25ක් දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරන ලද මේ ජාත්‍යන්තර ප්‍රදීපාගාර 4න් එකකි. කොළඹ වරායේ ගල්බොක්ක තුඩුවෙහි 1829 වර්ෂයේ ඉදිකරන ලද කොළඹ ප්‍රදීපාගාරය උස අඩි 49ක් උසය. ක්‍රියාත්මක තත්ත්වයේ පවතින මෙය වරාය අධිකාරිය විසින් පාලනය කරයි. ගල්වලින් සාදා ඇති සිලින්ඩරාකාර කුළුණකි. සෑම තප්පර 10කට වරක් සුදු පැහැති එළි 3ක් නාවික සැතපුම් 25ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළ බඩ 1899 වර්ෂයේ ඉදිකරන ලද ඕලුවිල් ප්‍රදීපාගාරය අක්කරේපත්තු නගරයට ආසන්නව පවතී. කුළුණෙහි උස අඩි 79ක් වන අතර ක්‍රියාත්මකව පවතී. සිලින්ඩරාකාර කොන්ක්‍රීට් කුළුණකි. තප්පර 10කට වරක් සුදු පැහැති එළියක් විහිදුවන මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ගාල්ල පැරැණි ලන්දේසි බලකොටුවේ ප්‍රාකාරය මත 1848 වර්ෂයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉදිකරන ලද ගාල්ල ප්‍රදීපාගාරය 1934 වර්ෂයේ ගිනිගෙන විනාශ විය. වර්තමාන ප්‍රදීපාගාරය ඉදිකරන ලද්දේ 1939 දීය. සුදු පැහැති කේතුවක හැඩය ගනී. ක්‍රියාත්මකව පවතින මෙයින් තප්පර 15කට වරක් සුදු පැහැති එළි දෙකක් නාවික සැතපුම් 25ක් පමණ දුරට විහිදුවයි. උස අඩි 87ක් වන මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළෙහි 1913 වර්ෂයේ පිහිටුවන ලද මඩකලපුව ප්‍රදීපාගාරයේ උස අඩි 93කි. සුදු පැහැති කේතුවක හැඩය ගන්නා මෙය ක්‍රියාත්මකව පවතින මෙයින් සෑම තප්පර 3කටම වරක් සුදු පැහැති එළියක් නාවික සැතපුම් 10ක් පමණ දුරට විහිදුවයි. පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි. ත්‍රිකුණාමලය වරායට දකුණු පසින් ඇතුළු වීමට ඇති ස්ථානයේ 1863 වර්ෂයේ පිහිටුවන ලද සාම්පූර් ප්‍රදීපාගාරය උස අඩි 105කි. ගල් යොදාගෙන සාදා ඇති මෙය අක්‍රීය තත්ත්වයේ පවතී. පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි.
1848 වර්ෂයේ ඉදිකරන ලද හම්බන්තොට ප්‍රදීපාගාරය උස අඩි 87කින් සමන්විතයි. වර්තමාන කුළුණ 1939 පිහිටුවන ලද අතර මෙහෙයුම් ක්‍රියාත්මක නොවේ. කේතුවක හැඩැති කුළුණ සෑම තප්පර 15කට වරක් එළි දෙකක් නාවික සැතපුම් 25ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. කෝක් සමුද්‍ර සන්ධිය අසල ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ ඇති දූපතක 1893 ඉදිකරන ලද කංකසන්තුරේ ප්‍රදීපාගාරය උස අඩි 73කින් සමන්විතයි. ගල් සහ බදාම් වලින් සාදා ඇති වටකුරු කුළුණක් වන මෙහි මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී. සෑම තප්පර 15කටම වරක් එළි 3ක් නාවික සැතපුම් 15ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළබඩට එපිටින් පෝක් සමුද්‍ර සන්ධියෙහි පිහිටි මන්නාරම් දූපතේ වර්ෂ 1915 ඉදිකරන ලද අඩි 64ක් උසැති මෙහි මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී. කොන්ක්‍රීට් යොදා ඇති සුදු පැහැති සිලින්ඩරාකාර කුළුණ සෑම තප්පර 15කට වරක්ම සුදු පැහැති එළියක් නාවික සැතපුම් 10ක් පමණ දුරට විහිදුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ 1947 වර්ෂයේ පිහිටුවන ලද සංගමංකන්දතුඩුව ප්‍රදීපාගාරය උස අඩි 25කින් සමන්විතයි. අක්‍රියව පවතින මෙය සිලින්ඩරාකාර කොන්ක්‍රීට් කුළුණකි. මෙම ප්‍රදීපාගාරය 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී විනාශ වී ගොස් දැනට අඩි 15ක් පමණ කොටසක් ඉතිරි වී ඇත.